සුබ සන්ධ්‍යාවක් 2025 නොවැම්බර් මාස 6 වන බ්‍රහස්පතින්දා unknown boy news ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ඔබත් සමග එකතු වෙන්නේ අපි. ආයිබෝවන් අද දවසේ ප්‍රධාන පුවත් අතරින් මුලින්ම අවධානය යොමු වුණේ හෙරොයින් එක අට්ටරංගුවට ගත්ත විදුහල් පතිවරයෙක්ගේ බිරිඳ. එයා ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙක්. එයා අද ඉල්ලා අස්වුණා තනතුරෙන්. ඒ කියන්නේ පෑලියගොඩ නගර සභාවේ නේද? ඔව් පෑලියගොඩ. ඒ වගේම එයාගේ සැමියාට, ඒ කියන්නේ විදුහල්පතිටයි අනිත් සැකකරුටයි දවස් 7ක රැඳවුම් නියෝගات ලැබිලා තියෙනවා. මේකට කොස්කොඩ සුජීගේ සම්බන්ධයක්වත් මතුවලා පිනවා කියලා ආරංචි. ඒ අතරේ අධ්‍යාපන ක්ෂේත්‍රයේත් වැදගත් තීරණයක් ගැන කතා බහක් තියෙනවා. අර පාසල් කාලයේ දික් කරන එක. පසුරු 2 දක්වා දික් කරන තීරණයේ වෙනසක් නැහැ කියලා අමාත්‍යාංශය ආයෙත් කියලා තියෙනවා. හැබැයි ඒක පහස් ශ්‍රේණියේ ඉඳන් උඩපන්තියට විතරලු බලපාන්නේ. ගුරු සංගම් නම් තාමත් මේකට විරුද්ධයි නේද? විරෝධය තවමත් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. ඊළඟට හෙට දවසත් ගොඩක් වැදගත් 2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඇත්තටම රාජ්‍ය සේවකයෝ වගේම ගොඩක් අය බලාගෙන ඉන්නේ මොනෝහරි සහනයක් ලැබෙයිද කිය. දේශපාලන පැත්තේ තවත් උණුසුම් සිදුවීම් දෙකක්. කොළොන්න ප්‍රාදේශීය සභාවේ ඒක ජාතික ජන බලවේගයට බලය තියෙන සභාවක්. ඒකේ මංගලායවැය පරාද වෙලා ඒ වගේම කොටපොළ සමූපකාරී බලය පිහිටවන එක ගැනත් ආණ්ඩුවයි විපක්ෂයයි අතරේ මතගැටුමක් ඇති වෙලා තියෙනවා. ගොවි ජනතාවටත් ප්‍රශ්නයක් මතුවෙලා අර ඉන්දියාවෙන් ගේන ලොකු ලූණු නිසා දේශීය ලුණු ගොවීන්ට ලොකු පාඩුවක්ලු. ඒකටත් අයවැයෙන් විසඳුමක් බලාපොරොත්තු වෙලවා කියලායි කියන්නේ. හිත කම්පා කරන සිදුවීමකුත් වාර්තා වුණා. දැදුරුවෝයේ නාන්න ගිය තරුණයෝ 5 දෙනෙක්. අවාසනාවන්ත විදිහට ජීවිතක්ෂයටපත් වෙලා. හරිම කනගාටුදායකයි. ජාත්‍යන්තරයෙන් ගත්තොත් මෙක්සිකෝ ජනාධිපතිනියට වෙච්ච සිදුවීමක් ගැනත් කතා වෙනවා. ප්‍රසිද්ධියේ ලිංගික හිංසනයක්. ඒ ගැන ඈ නීතිමය පියවර අරන් ඒ වගේම විපක්ෂ නායකතුමා ඉන්දියාවේදී ලංකාවේ බෙහෙත් හිඟ ගැන කතා කරලා තියෙනවා. තවත් කනගාටුදායක ආරංචියක් ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණෙක්. සියදි විහානි කරගෙන අපි මේ පුවත් ඔක්කොම විස්තරාත්මකව බලමු. හොඳයි. අපි එහෙනම් මුලින්ම යොමු වෙමු අර හැමෝගෙම කතා බහට ලක්වුණු විදුහල්පතිවරයාගේ සහ മന്ത്രി බිරිඳගේ සිදුවීම වෙත. මොකද ඇත්තටම උනේ? මේක වෙන්නේ එපාවල කටියාව යාය 10 ප්‍රදේශයේ. එහි පාසලක විදුහල්පති කෙනෙක්. මෙයා හෙරොයින් ජාවාරමක් කරනවා කියලා අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට තොරතුරක් ලැබෙනවා. ඒකේ ඔත්තුවක් ලැබිලා තියෙන්නේ. ඒ අනුව තමයි පොලිසිය ගිහින් විදුහල්පතිට අයිති එපාවල ටවුමේ තියෙන හොටලයක් වටල්ලන්නේ. එතකොට හොටලේ තිබිලා මොනවද හම්බ වෙන්නේ? හොටලේ පිටිපස්සේ කුසියපතේ වල දාලා තිබිලා හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 900ක්. ඒ කියන්නේ කිලෝ 2කට කිට්ටු ප්‍රමාණයක් හොයාගන්නවා. කිලෝ 2ක්? ලොකු ප්‍රමාණයක් නේ. වටිනාකම කෝටි 2ක් විතර වෙනවා කියලායි පොලිසිය කියන්නේ. විදුහල්පති වෙතන්දිම අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ තමයි මේ කතාවේ අනිත් පැත්තේ හෙලි වෙන්නේ. එයාගේ බිරිඳ ගැන. හරියටම එයා තමයි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නියෝජනය කරන දිෂ්නා නිරංජලා කුමාරි කියන മന്ത്രിවරයා. මේ සිද්ධියට තව සම්බන්ධකම් තීවා වගේ නේද? මේකේ තව ගැඹුරක් තියෙනවා. මේ විදුහල්පතිලී മന്ത്രിවරියගේ දෙවෙනි පුතා අවුරුදු 26 කෙනෙක් හිරාන් මියුරංග බාලසූරිය. එයාත් මීට කලින් හෙරොයින් ග්‍රෑම් 21ක් එක්ක අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා ඉඳලා තිනවා. එතකොට මේ ලොකු හෙරොයින් තොගය ගැන තොරතුරු එළියට එන්නේ කොහමද? අර පුතාගෙන් ප්‍රශ්න කරද්දී එයාට උදව් කළා කියන එයාගේ යාළුවෙක් තරින්දු ධනංජය කියලා. එයාවත් අල්ලගන්නවා. අන්න එයාගෙන් තමයි මේ කිලෝ 2කට කිටු තොගය ගැන විස්තරය ලැබෙන්නේ. එතකොට ඒ තොරතුරු මත තමයි හෝටලේ වටලන්නේ. කතා වෙලා තියෙන්නේ මෙහෙමයි. හිරේ ඉන්න පුතා අර යාළුවට කියලා තිනවා ගල්නෑව පත්තේ ගෙදරක හංගලා තියෙන හෙරොයින් පාර්සලයක් අරන් වෙන තැනක හංගන්න කියලා. ඊට පස්සේ පුතාම තාත්තට ඒ කියන්නේ විදුහල්පතිට කියලා තිනවා අර පාර්සලේ අරන් එවිත් හෝටලේ පිටිපස්සේ වල දාන්න කියලා. ඉතින් යාළුවා එක ගෙනත් විදුහල්පතිට දීලා විදුහල්පති තමයි වල දාලා තියෙන්නේ. මේක පිටිපස්සේ ලොකු ජාලයක් තියෙන පාටයි. අර ඩුබලි කතාවකුත් කියවුණනේ. ඇත්තම විදුහල්පතිගෙන් ප්‍රශ්න කරද්දී කියලා තියෙනවා එයාගේ අයියාගේ පුතෙක් ඩුබයි ඉන්නවා ඩුබයි ෂී කියලා තමයි කියන්නේ කියලා. ඩුබයි ෂී? මේ ඩුබයි ෂී කියන කෙනා තමයි කොස්කොට සුජියේක සම්බන්ධකම් තියන් ඉඳලා තියෙන්නේ. එයා තමයි ඩුබයි ඉඳන් අර පුතා එක්ක එකතු වෙලා මේ ජාවාරම කරගෙන ගිහින් තියෙන්නේ කියලාත් විදුහල්පති කියලා තියෙනවා. ඒ කියන්නේ මේ මද්ද්‍රව්‍ය ජාලය පිටරටින් නම් මෙහෙवला තියෙන්නේ. ඒ වගේ තමයි පේන්නේ. ඒ විතරක් නෙවෙයි අර മന്ത്രിවරයාත් කොස්කොඩ සුජීගේ ඥාතියෙක් කියලාත් විමර්ශන වලින් හොයාගෙන තියෙනවා. ඇත්තද? ඥාති දියණියක් කියලායි කියන්නේ.
ඒ නිසා එයාගේ පෑලියගොඩ ගෙදරත් පොලිසිය සෝදිසි කරලා තියෙනවා. අධිකරණයෙන් මොකදුනේ? විදුහල්පතිවයි අර යාළුවවයි තමුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට දැම්මට පස්සේ දවස් 7ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න පොලිසියට අවසර ලැබිලා තියෙනවා. මේ සිදුවීමත් එක්ක පෑලියගොඩ නගර සභාව ඇතුළේත් ලොකු කතාබහක් ඇති වෙන්න තින්. අනිවාර්යෙන්ම අද සභා රැස්වීමේදී මේ ගැන උණුසුම් තත්වයක් ඇති වෙලා. සමහර മന്ത്രിවරු කියලා තියෙනවා නගර සභාව කුඩු සභාවක් කියලා ප්‍රසිද්ධ වෙලා ඒක ලැජ්ජයි කියලා. එතකොට ජාතික ජනබලවේගය අය මොකද කිව්වේ? එයාලා කියලා තියන්නේ නීතිය කාටත් එකයි පක්ෂයක් විදිහට ඉදිරියේදී පියවර ගන්නවා කියලයි. ගුරු සංගම් ප්‍රත්‍යනුත් විරෝධයක් තියෙනවා මගේ. ඔව් ලංකා ගුරු සංගමයේ කියන්නේ මේ විදුහල්පතිට දේශපාලන හයිය තියෙන නිසා මෙච්චර බරපතල චෝදනාවක් තිබිලත් පළාත් බලධාරීන් තාම තීරණයක් අරන් නැහැ කියලයි. පොඩි වැරද්දකටත් ගුරුවරුන්ගේ වැඬ තහනම් කරනකොට මෙයාට විරුද්ධව පියවර නොගන්නේ දේශපාලන බලපෑම් නිසා කියලායි චෝදනා කරන්නේ. ඉතින් මේ ඔක්කොම මැද්දේ තමයි අර മന്ത്രിවරිය දිෂ්ණා නිරංජලා කුමාරි ඉල්ලාස් වෙලා තියෙන්නේ. ඔව් ඇය අද දවල් ඉල්ලාස්වීමේ ලිපිය බාර දීලා තිබුණා. හරි. අපි දැන් යොමු වෙමු අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනිත් වැදගත් කාරණයට. අර පාසල් කාලේ දික් කිරීම ගැන අමාත්‍යාංශයේ පැහැදිලි කිරීම. ඔව් ඒ ගැන ලොකු කතාබහක් ගියානේ. අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුව මහත්මයක් කියලා තියෙනවා. අර පස්වරු 2 වෙනකම් ඉස්කෝල තියෙන එක තියෙනවා. හැබැයි ඒක පාස් ශ්‍රේණියේ ඉඳන් 13 ශ්‍රේණියට විතරයිලු. ඒ කියන්නේ එකේ ඉඳන් 4ට වෙනසක් නැහැ. නෑ. 1 2 ශ්‍රේණී උදේ 7:30 ඉඳන් 11 කනතා වෙනකම් 3 4 ශ්‍රේණී 7:30 ඉඳන් දවල් 1 වෙනකම්. ඒ පරණ විදිහටම පහෙන් උඩට තමයි 7:30 ඉඳන් 2 වෙනකම්. අලුත් විෂය නිර්දේශ මොඩියුල් පොත් ගැනත් මොනවහරි කිව්වද? ඔව් කිව්වා. 2026ට ඕන කරන 1 සහ 6 ශ්‍රේණිවල මොඩියුල් 106ක් print කරලා ඉවරයි වගේලු. ජනවාරි 1 වෙනිදා වෙනකොට ළමෙන්ට දෙනවා කිව්වා. අර අච්චු පොත් දෙන එක නවත්තනවා කියන කතාව බොරු කියලාත් කිව්වා. අවශ්‍ය විදිහට දෙකම දෙනවලු. කාලේ දික්කලේ විවේක කාලය වැඩි කරන්න කියලාත් කියලා තිබුණ නේද? ඔව් ඒව කාරණයක් කිව්වා. හැබැයි ගුරු සංගම් නම් මේකට තාමත් එකඟ නැහැ. කොහෙත්ම නෑ. එයාලගේ ප්‍රධාන තර්කය තමයි පරණ සිලබස් එක හදලා තින්නේ විනාඩි 40ක් පීරියඩ් වලට. ඒක කොහොමද විනාඩි 50ක් ඇතුලේ ක්‍රියාකාරකමුත් එක්ක උගන්වන්නේ කියන එක. ඒකත් හිතන්න ඕන කාරණයක් තමයි. ඒ වගේම අර උදේට හරියට කැරමක් නැතුව එන ළමයි එයාලා කොහොමද දවල් 2 වෙනකන් ඉන්නේ කියන ප්‍රශ්නෙත් එයාලා අහනවා. අර ඉන්ටර්වල් දෙකක් දෙන කතාවත් අයින් කරලා එක දිගට විනාඩි 50 පීරියඩ් කරන එක ළමයින්ට පීඩනයක් කියලාත් කියනවා. එතකොට යාලා මොකක් කරේ ක්‍රියාමාර්ගයකට යනවද? මේ අවිද්‍යාත්මක වැඩේ නැවැත්තුවේ නැත්තම් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා කියලා අනුතුරු වගවල තියෙනවා. අර රුපියල් 2000 දීමනාව ගැන කතා කරපු මහින්ද ජයසිංහ මහත්තයා දැන් ඒ ගැන කතා නැහැ කියලා චෝදනාවක් තිබුණා. හොඳයි. රටේ ඉදිරි ගමනට බලපාන තවත් තීරණාත්මක දවසක් හෙට 2026 අයවැය. ඔව් හෙට දවල් 1:30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා මුදල් ඇමති විදිහට අයවැය පාර්ලිමේන්තුවට ගේනවා. මේක ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවෙනි අයවැය. වියදම කොහොමද ඇස්තමේන්තු කරලා තියෙන්නේ? විවාදයේ කාලසටහනේ එහෙම තියෙනව නේද? ඔව් තියෙනවා. දෙවෙනි වර කියවීම නොවැම්බර් 8 ඉඳන් 14 වෙනකන්. ඡන්දේ 14 වෙනිදා හවස. කාරක සභා අවස්ථාව 15 ඉඳන් දෙසැම්බර් 5 වෙනකන්. අවසාන ඡන්දේ දෙසැම්බර් 5 හවස. ජනතාවගේ බලාපොරොත්තු නම් ඉහළයි වගේ මේ පාර අයවැයෙන්. අනිවාර්යයෙන්ම රාජ්‍ය පෞද්ගලික හැම අංශයකම වගේ අය බලාගෙන ඉන්නවා. ගුරුවරු, දොස්තරලා, ගොවියෝ, ධීවරයෝ, බිස්නස් කරන අය හැමෝම. මොනවද ප්‍රධාන වශයෙන් ඉල්ලීම් තියෙන්නේ? ග්‍රාම නිලධාරීන් ඉන්ධන දීමනාවක් ඉල්ලනවා. යුනිවර්සිටි වල ලෙක්චරර්ස්ලා රඳව ගන්න, අලුතින් ගන්න මොනවා හරි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අර පෝර්ට්ස් වල ටර්මිනල් හැන්ඩ්ලින් චාර්ජස් අයින් කරන්න කියනවා. පෞද්ගලික අංශයට අඩුම රුපියල් 50000කක්වත් පඩි වැඩි වීමක්. විශ්‍රාම වැටුප් ප්‍රශ්නෙමත් තියෙනවා. ඔව්. විශ්‍රාම වැටුප් ගැටලු, බඩු මිල අඩු කරන එක මේ වගේ ඉල්ලීම් ගොඩක් තියෙනවා. බලමු හෙට මොකද්ද වෙන්නේ කියලා. අපි ආයෙත් පොඩ්ඩක් අර මද්ද්‍රව්‍ය සිද්ධියට අදාළ දේශපාලන පැත්තට හැරෙමු. මේක ලොකු ආందోලනයක් ඇති කළානේ. ඔව් විපක්ෂයෙන් නම් සැර විවේචන එල්ල වුණා. එයාලා කියන්නේ ජාතික ජන බලවේගය අනිත් අයට ඇඟිලි දික් කරාට තමන්නේ ඇතුළම ජාවාරම්කාරයෝ ඉන්නා කියලා. අර පාරේ බල්ලන්ට ගහන්න කලින් ගෙදර බල්ලන්ට ගහන්න වගේ කතා හැමත් කියවුණා. නීතිය ක්‍රියාත්මක වීම ගැනත් ප්‍රශ්න කිරීම තිබුණා. සමහරව අහනවා ඇයි අනිත් වැටලීම් වල වගේ මාධ්‍ය සංදර්ශන තිබ්බෙලෙත්තේ කියලා. නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනස් විදිහකද කියලාත් අහනවා. ජනාධිපතිතුමා ඉස්සර පාසල් ගැන කියපු කතාවක් මතක් කරලා ඒ කිව්වේ මේ විදුහල්පති ගැනද කියලාත් කට්ටිය අහලා තිබුණා. മന്ത്രിවරියගේ පත්වීම පසුබිම ගැනත් කතා වුණා නේද? ඔව්. එයා කොහොමද පත්තුනේ මැතිවරණයට කුඩුසල්ලි ගත්තද වගේ ප්‍රශ්න සමාජ මාධ්‍යවල යනවා. නායකයෝ මේව දන්නම් හිටියේ නැද්ද කියලාත් අහනවා.
ජාතික ජන බලවේගයේ ප්‍රතිචාරය මොකද්ද? එයාලා කියන්නේ එයාලගේ කෙනෙක් වැරද්දක් කරලා නම් පක්ෂේනුත් දඬුවම් දෙනවා නීතියනුත් දඬුවම් ලැබෙන්න ඕනේ කියන එකයි. හොඳයි. ජාතික ජන බලවේගයට තවත් දේශපාලන වශයෙන් බලපාන සිදුවීමක් කොළොන්න ප්‍රාදේශීය සභාවෙන් වාර්තා වුණා. අයවැය පරාජය වීම. ඔව් ඒක එයාලට බලයේ තියෙන සභාවක් මංගල අයවැය ඡන්ද 9ට 10ක් විදිහට පරාද වුණා. කොහොමද එහෙම වුනේ? එයාලට නේද බලය තිබුණේ? ගිය ඡන්දෙන් එයාලට ආසන 9යි විපක්ෂයට 10යි ලැබුණේ. හැබැයි සභාපති තෝරගන්නකොට විපක්ෂයෙන් කෙනෙක් එයාලට උදව් කරලා සභාපතිකම දිනාගත්තා. ඒත් අයවැය දවසේ විපක්ෂයේ 10 දෙනාම විරුද්ධව ඡන්දෙ දීලා. විපක්ෂය මේක සලකන්නේ ලොකු ජයග්‍රහණයක් විදියද වෙන්න ඇති. අනිවාර්යයෙන් එයාලා කියන්නේ සල්ලි වලට ගත්ත අය දැන් හරි පාරට ඇවිත් කියලා. මේක අනුරු කුමාර ආණ්ඩුවේ දේශපාලන නොහැකියාවට ගැහුව පාරක් කියලත් කොළොන්නෙන් පටන් ගත්ත මේ ගමන ලංකාව පුරාම යනවා කියලත් කියනවා. තවත් මතභේදයක් කොටපොලින් අර සමූපකාර නිලවරණිය. ඔව් කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් සමගි ජන බලවේගයේ ප්‍රමුඛ පොදු විපක්ෂය දිනලා එයාලට മന്ത്രിවරු 64යි ජාතික ජන බලවේගයට 36යි. එච්චනි පැහැදිලි බහුතරයක් විපක්ෂයට. ඔව් අධ්‍යක්ෂක මණ්ඩලයේ 7 දෙනාම දිනාගෙන තියෙන විපක්ෂියා ජාතික ජන බලවේගයට එක අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක්වත් නැහැ. එයාලගේ ප්‍රාදේශීය සභාපති කෙනෙකුයි තව മന്ത്രിවරු කීප දෙනෙකුයි පරාදයි. එතකොට ජාතික ජන බලවේගය මේ ප්‍රතිඵලය පිළිගන්නවද? නෑ. එයාලා කියන්නේ ඡන්දේ සාධාරණ නෑ ප්‍රතිඵලය පිළිගන්න බෑ කියලයි. කලින් හිටපු පාලක මණ්ඩලේ නීති විරෝධීව සමාජිකයෝ දාලා ඡන්දේ දාලා කියලත් චෝදනා කරනවා. කොමසාරිස්වරයා හරි තීරණයක් දෙයි කියලා බලාගෙන ඉන්නවා කියලත් කියනවා. හැබැයි දිනපු පැත්ත කියන්නේ ආණ්ඩුව බලෙ දෙන්නතු ඉන්නවා කියලාද? ඔව් එයාලා චෝදනා කරනවා ජාතික ජන බලවේගයේ උපසභාපති කෙනෙක් සේවකීන්ට තර්ජනය කරලා කියලා. ආණ්ඩුව අපේ ආණ්ඩුකාරයා අපේ කොමසාරිස් අපේ මේක ඩාලා යන්නේ නෑ බලය දෙන්නේ නෑ කියලා තර්ජනය කරලු. බොරුලිය කෙවිලි හදලා දිනපු අය අයින් කරන්න හදනවා කියලාත් කියනවා. හරිම සංකීර්ණ තත්ත්වයක් එතනත් අපි දැන් යොමු වෙමු අර අතිශය කනගාටුදායක පුවතට තැදුරෝයේ සිදුවුණු ඛේදවාචකය. හද කම්පා කරන සිදුවීමක් ඇත්තටම මුන්නේශ්වරම් ගිහින් යන ගමන් නේද මේ මිත්‍ර නාන්න ගිහින් තින්නේ. ඔව් කිරිබත් ගොඩ පැත්තේ පිරිසක්. ඔව් 5 දෙනෙක් දිය ගිලිලා එක්කෙනෙක්ව බේරගෙන ඉස්පිරිතාලයට ගෙනිච්චත් එයාත් පස්සේ නැති වුණා. අනිත් 4 දෙනාගේ සිරුරුත් පස්සේ නාවික හමුදාවයි පොලිසියයි එකතු වෙලා හොයාගත්තා. මියගිය අය තරණ වයස් වල නේද? හරිම කනගාටුදායකයි. ඔව් අවුරුදු 12 16 17 19 27 වයස් වල අය කිරිබත්ගොඩ මාකොළ පැතිවල ඒ අතරේ ලබන අවුරුද්දේ ඒඑල් යන්න හිටපු ශිෂ්‍යයෙක් ජපාන් යන්න හිටපු තරුණයෙක් කැලණිය ධර්මාලෝකේ ක්‍රිකට් ගහපු කෙනෙක් එකම පවුලේ අයියයි මල්ලේ දෙන්නෙකුත් ඉන්නවා හිතාගන්න තමාරුයි. ප්‍රදේශවාසීන් කියන්නේ මේටනේ භයානකයි කියලාද? එයාලා කියන්නේ මේ ආපු අය අනතුරු ගැන දන්නේ නැතුව ඇති කියලායි. ඒ හරිම ගැඹුරුයිලු අනතුරු අංගවන බෝඩ් එකක්වත් දැලක්වත් ගහලා නැහැ කියලාත් කියනවා. මේ අවුරුදු විතරක් 10කට වඩා ඔතන ගිරිලා මෙරිලා කියලාත් කියනවා. බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන්නම ඕන. ඇත්තම. අපි දැන් බලමු කෙටියෙන් අනිකුත් පුවත් කීපයක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඉන්දියාවේ සංචාරයක ඉන්නවා. එතුමා ඉන්දිය සෞඛ්‍ය ඇමතිතුමා එක්ක ලංකාවේ බෙහෙත් හිඟයට උදව් ඉල්ලලා සාකච්ඡා කරලා තියෙනවා. තවත් කනගාටුදායක පුවතක් මොනරාගලින් වාර්තා වුණා. ඔව් අවුරුදු 21ක තරුණයෙක් ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීම නිසා ඇතිවුණු හිතේ අමාරුවට gedara තිබ්බ තුවක්කුවකින් වෙඩි තියාගෙන සියදිවි හානි කරගෙන ලියුමකුත් ලියලා තිබිලා. මේ මානසික සෞඛ්‍ය උපදේශනීය කොච්චර වැදගත්ද කියලා මේවයින් පේනවා. ජාත්‍යන්තරයෙන් මෙක්සිකෝ ජනාධිපතිනියා ක්ලෝඩියා ෂයින්බෝම් මහත්මියට ප්‍රසිද්ධ උත්සවයකදී කෙනෙක් ලිංගික අතවර කරන්න උත්සාහ කරලා එයා ඒකට නීතිමය පියවර අරන් ජනාධිපතිනියටත් මෙහෙමනම් අනිත් ගෑනුවයිට කොහමද ඇද්ද කියලා තියා කියලා තිබුණා. ක්‍රීඩා පිටියෙන් අර කාන්තා ලෝක කුසලානේ දිනපු ඉන්දියන් ටීම් එක අගමැති මෝදිව හම්බ වෙලා එතනදී හාර්ලින් ඩියෝල් කියලා ක්‍රීඩිකාවක් අගමැතිගෙන් අහලා සර් කොහොමද හැම මෙච්චර හොඳට තියාගන්නේ කියලා ඒක පොඩි විහිළුවක් වෙලා. අන්තිමට අර ලූණු ප්‍රශ්නය. ඔහො ඉන්දියාවෙන් ලොකු ලූණු ගේන නිසා අපේ ගොවියෝ අමාරු වෙවැටිලා. කිලෝ එකට රුපියල් 10ක්වත් නෑලු විකුණ ගන්නත් බෑලු. කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මහත්මයා නම් කියලා තියෙනවා හෙට අයවැයෙන් මේකට විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා. හොඳයි. අද දවසට අන්නුන් බොයි නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මෙතෙකින් නිමාවටපත් වෙනවා. දිගටම අන්නුන් බොයි නිවුස් සමග රැඳී සිටින්න. හෙට රාත්‍රී 8යි වනිට නැවුම් පුවත් සමගින් අපි නැවත හමු වෙමු. ඔබ සැමට සුබ රාත්‍රියක්.